සුබ සන්ධ්‍යාවක්. ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ මෙම ගෞරවනීය රැස්වීමට මා පදනම ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂක ලෙස සහභාගී වීමට ලැබීම ගැන ඉතා සතුටු වෙනවා. අද දින මා මෙහි පැමිණියේ අප පොත් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් අපේ සාමූහික කැපවීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමටයි. පදනම ප්‍රකාශන ආයතනයේ ආරම්භයේ සිටම නව්‍යකරණයට, ගුණාත්මක භාවයට සහ පාඨකයාට වටිනාකමක් එක් කිරීමට කැපවී සිටියා. අපගේ ගමනේ එක් සුවිශේෂී මන්සලකුණක් වූයේ ශ්‍රී ලංකා පොත් වෙළඳපොළට පළමු වරට කෙටි සටහන් හඳුන්වා දීමයි. සාම්ප්‍රදායික අධ්‍යාපනික පොත්වලට අමතරව සිසුන්ට සහ වෘත්තිකයන්ට අවශ්‍ය කරන දැනුම සංක්ෂිප්තව, සරලව සහ ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් අප හඳුනාගත්තා. ඒ අනුව අපගේ පළමු කෙටි සටහන් පෙළ නිකුත් කළා. එය ශ්‍රනිකව පාඨක ප්‍රජාව අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා. අපගේ සාර්ථකත්වයේ රහස වන්නේ විශේෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සමීපව කටයුතු කරමින් නිරතුරුවම නවීන අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව අන්තර්ගතය යාවත් කාලීන කිරීමයි. පදනම ප්‍රකාශන ආයතනයේ විදියට අප හැම විටම උත්සාහ කරන්නේ ගුණාත්මක පොත් පාඨකයා අතට පත් කරන්න. වර්තමාන ලෝකයේ පොත් කර්මාන්තයට නව අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඩිජිටල්කරණය, කියවීමේ පුරුදුවල වෙනස් වීම වැනි සාධක හමුවේ අප සියලු දෙනා එක්ව වැඩ කිරීමට අත්‍යවශ්‍යයි. සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙවැනි රැස්වීම් තුළින් අදහස් හුවමාරු කර ගැනීමටත්, පොදු ගැටලුවලට විසඳුම් සෙවීමටත්, අනාගතය සඳහා නව උපාය මාර්ග සකස් කර ගැනීමටත් විශාල අවස්ථාවක් ලැබෙනවා. අප සියලු දෙනාම එක්ව පොත් කර්මාන්තයට නව පණක් ලබා දී දැනුමෙන් සපිරි සමාජයක් ගොඩනැගීමට දායක වෙමු. ස්තුතියි. විශිෂ්ට සාමාර්ථ උදෙසාම වෙහෙසෙන සිසුන් සඳහා පදනම ප්‍රකාශන